hello පැතියෝ කොහොමද ජනවාරි 1 වෙනිදා වීඩියෝ සරන් යනවා කිව්වට ඊට කලින්ම ආවා දැන් pages ටිකත් හරි channel එකත් හරි ඔක්කොම ටික දැන් create කරලා ඉවරයි දවස් දෙකක් විතර ඇති මේ ටික කරලා ඉවර වෙලා ඔයාලට search කරලා බලන්න පුළුවන් the niru YouTube එකේ Facebook එකේ Reddit එකේ නම් the niru's world කියලා search කරන්න එතකොට මම එනවා oh my god wow channels ටික follow කරන් යන්න like කරන්න comment කරන්න post share කරන්න pages ටිකයි group ටිකයි තාම බලන් තත්ත්වයේ තියෙන හින්දා post නැහැ videos උත් නැහැ ඒ හින්දා pages ටික follow කරලා like කරලා ඉස්සලා කිව්ව ටිකම තමයි overall වෙන්නේ මේ වැඩි දෙයක් නැහැ ඒ ටික ඉතින් comment කරන්න post දාන්න share කරන්න full ආතල්ලයක් ගන්න ඒකින් ඒක ඔයාලට හදලා තියෙන full ආතල්ලයක් ගන්න ඒක උපරිම වින්දනයක් ඔයාලා ලබන්න ඒක අවුලක් නැහැ ඒකට තමයි හදලා තියෙන්නේ full ලල්ලයක් ගන්න group වල පිස්සු කෙලින්න කිසි ප්‍රශ්නයක් නැහැ එහෙනම් තවත් ආයි කියව ඉන්න ඕනේ නැහැ එහෙනම් අද ඉතින් post මුකුත් නැති හින්දා මට කරන්න තියෙන්නේ පළවෙනි වීඩියෝ එක විදියට FB random mention ටිකක් බලන එක තමයි එහෙනම් ඉතින් ආයි තවත් කියවනවද දැන් මේකෙන් කරන්නේ oh god please no no ආයි කියවන්න ඕනේ නැහැ එහෙනම් ඉතින් මල් කෑල්ල වගේ පටන් ගමු වගේ පළවෙනි content එක පොඩි කාලේ මල්ලිට ගහලා අඬන්න ගත්තාම අම්මට ඇහෙන්න කලින්ම මල්ලිව විනස්සන්න මිස්ටර් බීන්ගේ රඟපානවා මල්ලිෙක් නැතිනම් දවුල්න්නේ ඔබ වෙන්ස් එකක් අයියේ ඉත්තයක් පදිද්දි ඔබේ කවුරුත් උපාධිය ගැන අහන්නේ නැහැ මිත්‍රයා බස් එකේ ට්‍රේන් එකේ යද්දිත් මගෙන් කවුරුත් මෙච්චර කාලයකට උපාධිය ගැන අහලා නැහැ ඒදි වාහන පදිද්දි උපාධිය ගැන අහන්නේ ඔකට ඇයි ඒ පොඩි ළමයා ඔයාට තෑග්ගක් නේ ගෙනාවේ ඇයි බයේදි ඒ පොඩි ළමයා මීයක් හැල්ලුවේ තාත්තේ okay SL geek එකේ අයියා කෙල්ල දාලා ගිය දුකට පිස්සු හැදුනේ SL geek මූ SL geek එක අයියා වගේ රන් නෙවෙයි නිකන් දස්පියෙක් වගේ පිළිගන්නවා SL geek ඉතින් එන තවත් වීඩියෝකට ආදරේ කියන්නේම අර්ග පුරුදු නැතුම් පොලක් කොතනින් නතර වෙයිද කොතනින් නතර වේද කියලා කියන්න කවුරුත් දන්නේ නෑ ඒක වේදනව දන්නේම ඒ පිරිමියන්ඩි විතරමයි ඒ සින්දර් කියන්නේ ඒකමයි අහලා බලමු අඩ මේකට කොපිරයිට් වදීද සාරද නොසලී පිස්සයාගේ මන් දන්නේ ගාන ටික අන්තිම මාරු wait point කද්ද කරන්න කරි කුප්ප වැඩක් කරන්න තමයි අම්මට රචි ආස් කරන්නේ ඇට දෙක බාබකි වෙන්න වැඩ කරන්න පුරුදු වෙන්න එපා ඒම කද්ද වේ හලෝ බබා වාට සුබ උපන්දිනයක් වේවා තැංකූ බබා ඔයා මොනවද ගත්තේ ඒක සර්ප්‍රයිස් එකක් වාට මතකද ඔයා කිව්වා ඔයා රෝස පාට ස්කූටර් එකකට කැමතියි කියලා අනේ දෙයියනේ මට බෑ ඔයා මේ ඇත්තමද කියන්නේ ඕමං ඒ පාටින් ඔයාට දත්මදින්න දත්බුරුසුවක් ගත්තා ස්කූට එක වගේමයි පාටම එක වගේ එච්චරාතරයක් සුතුනෝනට ඒ පාටින්ම ටූල් බ්‍රශ් එකක් ගන්න තරම් උබනාව
සුපිරි ඩයල්ලයක් චන්දන බණ්ඩාර සුපිරියක් පෙනේද ගුරුතුමාගේ වැඩ රාවනා කැලේ පෙම්සූ විඳින්න ගිය ජනප්‍රිය ටියුෂන් ගණිත ගුරා වනජීවි නිලධාරීන්ට අතේ මාට්ටු ලැජ්ජ නැද්ද ඔය තමුසු ගුරුවරයෙක් නේද අපි මේක හැමෝටම වෙන්නනවා සුටුස් ගාලා බලපන් පුතේ ලින්ක් එක උඩ බලටත් ඉතින් මොකක් හරි කැලේ වනින්න තිබ්බනම් ඇති මොකෙක් හරි උත්සාහ Yeah, boy. අද උගේ ටියුෂන් ක්ලාස් එක තිබිලා තියෙන්නේ ප්‍රභා සංශ්ලේෂණය ගැන පේනද කැපවීම උගන්වන ගුරුවරු මොකුත් කියන්න එපා මිනිස්සුන්ට බලට ශාපවදී අපි නෙමෙයි කියන්නේ මිනිස්සු කියන්නේ What? Bro, what are you talking about, man? මචං ඕයි මේ උඹ ටෙම්පල් රන් කියන ගේම් එක ගහලා තියෙද ඔව් බං ඇයි ඒක ඉවරුණා මොකද්ද වෙන්නේ බං හාමුදුරුවෝ ඇවිල්ලා කියනවා මේක පන්සල දුවන්න එපා කියලා මේ මොකද්ද මේ 99 බේරුනේ ඒ බං මොකද්ද මේ FB එකට දාලා තියෙන්නේ මොකද්ද මේ දාලා තියෙන්නේ මට ආදරයක් ඕනේ කියලා ආදරයක් නෙමෙයි තාත්තේ ඔය ආධාරයක් ඕනේ කියලා දැම්මේ අර ගම් අතුරු දවස්වල එහෙනම් කමන්නේ අනිත් දවසේ දාන මගුලක් සිංහලෙන් දාපන් තාපොඩ්ඩේ අම්මා උන්ට වෙන්ට කණ්ඩනවා මොකක්ද කෙල්ලෙක් නිකමටවත් හැරල බලන්න නැති මන්දයා කවදාවරනතුව බලබල ඇගේ ඇතිල්ලි බස්සගේ ආපු කෙල්ල බැහලගින් ටික වෙලාවකින් පර්ස් එක නෑ වගේ තේරුණ අම්මම එක්කට ඇතිල්ලු නුත් තමයි ලැට් එක ලැට් මිස්ටෝ පසියා නැගවිල්ලකට ඉඳපන් යකෝ මෙතන රැවෙයි ලැට්ට යනක ඉඳපන් බැද්දට නේදු පාත්තු ලැට්ටකට කිය හොඳ Nice. අයිටන් එක පට්ටි ගෙතර අයලා විකාර කරන්න හරි දක්ෂයි බලමු උපාලියගේ තමයි දාලා තියෙන්නේ ඔය ඉතින් විකාර නොකර ඉන්නකෝ අයියේ මං ඉතින් විකාර කරන්න කැමතියි කියලා ඔබ දන්නවනේ ඒක මන් නොදන්න බෑ අයියාද වැඩට යන්නේ නැද්ද යන්න ඕනේ බා ඉතින් කවද්ද කියන්කෝ ආයි විකාර කරන්න හම්බෙන්නේ මේ දවස් ටික එනම් බැරි වෙයි අයියේ ජය මේ ටිකේ පාලිය අයලා ඔක්කොම එකයි අදත් ගෙදර ඌ හිටියට මොකද බා වෙන්නේ ටවුන් එකට යනවා කියලා වරෙන් අද හවසමුකෝ අද හවස බැරි වෙයි අයියේ මං ජය එක්ක හවසට ටවුන් යන්න ඉන්නේ වුමන්ස් හයි උඹ මිනිහා බැට් යන්නේ නැද්ද මූදේ කුණාටුල්ලු ජය දැන් ගෙදර ඉඳලා එන්න යන රස්සාව කරන්න හදන්නේ උපාලිය අයියේ අරමුකෝ බං හදිස්සියෙම පාලිය අයියා හොඳටම කරන්න තමයි යන්නේ ජය පොඩ්ඩක් සැලකිල්ලෙන් උපාලි විදි දැනෙන්න
එන අදට මම මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. මතක ඇතුව channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න, FB pages වලටත් post share කරන්න, ඒක follow කරන්න. එන අදට මම ගිහින් එන්නම්. Take care and see you again.